ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රැප් ගායකයෙක් වන ශාන් පුතා ඊයේ දිනේදී මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබුණා. ඔහු ළඟ තිබූ ගිනි අවයක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණා. මෙහිදී ශාන් පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සෝෂල් මීඩියා හරහා දැවැන්ත විවේචන මඩ ප්‍රචාර ශාන් පුතාට එල්ල වී තිබුණා. නමුත් මෙම අත්අඩංගුව සිදුවීමට දින කිහිපයකට කලින් ටීවී වැඩසටහනකට සම්බන්ධ වූ ශාන් පුතා තමන් ගැන මාධ්‍යයට අදහස් දක්වා තිබුණේ මේ විදියට. මම O level හොඳටම පාස්. මම A level ලියන්න බැරි වුණ කෙනෙක්. අදටත් මම පාස් නැහැ. ඒ කාලේ ආර්ථික ප්‍රශ්නත් එක්ක විභාගෙ ලියනවට වැඩිය රට යන්න තිබුණු උමනාව වැඩි වුණා. පාස්පෝර්ට් එක හදලා අවුරුදු 9ක් එක රටකටවත් යන්න බැරි වුණා. හැබැයි ගිය අවුරුද්දේ විතරක් රටවල් 9කට මට යන්න පුළුවන් වුණා. මම YouTube හදපු කාලේ මං වැඩ කළේ ෆෝන් කඩේක. ඒකට ෆෝන් හදන්න ආපු අයගෙන් තමයි මම මුලින්ම සබ්ලා 1000 හදාගත්තේ. මම සමහර අයගේ Google account හදලා subscribe කරගන්නවා. පළවෙනි වීඩියෝ එක කරන්න මට උදව් කළේ අසංක සස්සර කියලා මගේ යාළුවෙක්. අදටත් මම මගේ හැම සින්දුවක්ම පටන් ගන්න කලින් එයාගේ නම දානවා. සමහර අය කියනවා වීඩියෝ එකේ මුලින් වෙළඳ දැන්වීමක් දාන්න කියලා. ඒත් මට දැන්වීම් දාන්න වෙන්නේ නැහැ. එදා මට මගේ යාළුවා උදව් නොකළා නම්. ශාන් පුතා අත්අඩංගුවට ගැනීමට ප්‍රථමව තමන් ගැන සමාජ මාධ්‍යයට පළ කර තිබූ අදහසකුයි ඒ ඔබ වෙත අපි ඉදිරිපත් කළේ. මේ පිළිබඳව ඔබගේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා.